Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා වගේම තමයි ඔන්න අද අරන් ආවත් තවත් අලුත් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම මම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි මේ යන්නේ ලංකාවේ තියෙන ලස්සනම වගේම ලොකුම තාක්ෂණ පීඨය බලන්න. ඉතින් අද අපේ කැම්පස් එකේ පොඩි එක්සිබිෂන් එකක් තියෙනවා ටෙක්නොලොජි ෆැකල්ටි එකේ. ඉතින් අද රූම් එකේ යාළුවෝ ටිකත් එක්ක අපි යනවා එන්නේ එක්සිබිෂන් එක බලන්න. මේ දවස්වල ලංකාවේ හැම පැත්තකටම වගේ අවුවේ රස්නේ වැඩිනේ. ඉතින් මෙහාටත් වෙනදට වඩා රස්නේ නම් වැඩි. අවුව කියලා ඉතින් යන්නේ නැතු ඉන්නත් බෑනේ. අද තමයි මේ එක්සිබිෂන් එකේ අන්තිම දවස. මෙච්චර දවස් ඉතින් තිබ්බට අපිට යන්න හම්බුනේ නෑ. මොකද ඉතින් අපිට ලෙක්චර්ස් තිබ්බ නිසා. අපි හිතුවා අද රූම් එකේ යාළුවෝ ටිකක් ඉන්න නිසා කට්ටියත් එක්කම ගිහලා මේ එක්සිබිෂන් එක බලන්න. මේ එක්සිබිෂන් එකේ අපිට ඉගෙන ගන්න දේවල් බලන්න දේවල් ගොඩක් තිබ්බා. ඉතින් ලොකු පොඩි ගොඩක් අය ඇවිල්ලා හිටියා මේ එක්සිබිෂන් එක බලන්න ඉස්කෝලවල වලිනුත් ඇවිල්ලා තිබ්බා. ඉතින් අපි නම් ගියේ ඉතින් මේ අන්තිම දවසනේ. ඉතින් කොහොම හරි එක්සිබිෂන් එකේ බලන්න තියෙන දේවල් ටික බලලා ඉවර වෙලා අපි දවල්ටත් කාලා දැන් මේ බස් එකේ යන්නේ අනුරාධපුරයට. දැන් නම් ඉතින් මේ අනුරාධපුරේ ටවුන් එකට ආවා. දැන් යනවා මේ කට්ටියට shopping කරන්න ඕනි කිව්ව නිසා ඒ තැනට. මගේ කැම්පස් ජීවිතේ මම මේ පළවෙනි වතාවට තමයි යාළුවොත් එක්ක මේ විදිහට shopping කරන්න කියලා ආවේ. මම ආවට ඉතින් මොකුත් ගත්තේ නැහැ. මොකද එතන තිබ්බ ගොඩක් අඳුම් මට ලොකුයි. අනිත් එක ඉතින් මට ඒක සෙට් උනේ නැහැ. මෙයාලා නම් ඉතින් ගත්තා. මෙයාලා shopping කරලා ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. දැන් ඉතින් මෙන්න කට්ටිය යනවා යාලට cosmetic items ටිකක් ගන්න ඕනි කියලා තවත් shop එකකට. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් යනවා. කඩේ තියෙන තැන නම් දන්නේ නෑ. හැබැයි ඉතින් මෙන්න මෙයා නම් තැන දන්නවා කියලා ඔන්න අපිව එක්කගෙන යනවා. අන්තිමට ඉතින් හොයාගෙන ඇවිල්ලා මෙන්න මේ තැනට තමයි ඉතින් අපි ආවේ. මම කඩේ නම නම් දන්නේ නැහැ මොකක්ද කියලා. කොහොම හරි මෙතෙන්ට ගියාම පිස්සු හැදෙනවා. සුකුරුත්තන් ලෝකයක් තමයි මෙතන නම් තිබ්බේ. ඒත් එක්කම ඉතින් අපි පොඩි දෙයක් ගත්තා. අපේ රූම් එකේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එක තියෙනවා. ඉතින් එයාටත් හොරෙන් අපි පොඩි gift එකකුත් ඉතින් එයාට අද ගත්තා. අය දවසකම බලලා මාත් එක්ක ඉතින් ඔය දැන් කතා කරන යාළුවාගේ තමයි බර්ත්ඩේ එක තියෙන්නේ. ඉතින් එයාගේ බර්ත්ඩේ එක ළඟදී එන නිසා එයාට පොඩි gift එකකුත් ගන්න කියලා තමයි අපි අද එළියට ආවේ. අතටම දැන් යාළුවොත් එක්ක ඉතින් මේ වගේ පොඩි මෝඩ විහිළුවක් කරේ නැත්නම් ඉතින් ඒකෙන් වැඩකුත් නැහැනේ. අන්තිමට ඉතින් ඔන්න ආයිමත් අපි බස් එකේ නැගලා දැන් නම් මේ ආවේ අපේ හොස්ටල් එකට. ඉතින් අද දවසේ මෙන්න මේ විදිහට තමයි ඉතින් ඉවරුනේ. ආයි දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.